මහත්තයෝ මම ප්‍රවුන්ඩ් හබ් එකේ. නෑ ඒ ප්‍රවුන්ඩ් හබ් නෙවෙයි. අපි ගෙවීමේ ක්‍රමයට බඩු දෙනවා. රත්තරන් බඩු එහෙම දෙන්නේ නැද්ද මහත්තයෝ? එව්වා නෑ. අපි ඔය ගෘහ භාණ්ඩ තමයි දෙන්නේ. ඇඳන්, පුටු, මේස, වොෂින් මැෂින්, oven, රයිස් කුකර් ඒ වගේ ඒවා තමයි අපි දෙන්නේ. හරි. එහෙනම් ඇඳන් 3යි. කැබිනට් 2යි. වොෂින් මැෂින් 5යි. දාන්නකො මහත්තයෝ. වොෂින් මැෂින් 5ක් මොකේද මහත්තයෝ? ඔබට ඒ පඬිතකම් වලින් වැඩක් නැහැනේ. ඔබ මං කිව්ව දේ දාපන්කෝ. යකෝ ගෙදර එක නිකන් හිගන්නෙක් වගේ ඉන්නේ. ඒ වුණාට පට්ට සල්ලියක් තියනලු පොරට. මෙහෙම ඕඩර් ටිකක් කරනවා නම් දවසින් මම ගෙදර ගිහලා ගෑනිත් එක්ක සැපේ ඉන්නවා. අरे මල්ලි මොකද නිකන් අවුලෙන් වගේ? අයියේ මාර කේස් එක ඔයි ඊ අප ගෙදරට හුරු පැන්න කියනවකෝ. නෑ ඔව්වෝයි ඊට පස්සේ මම හැංගිලා බලන් හිටියේ. මට මුකුත් කරගන්න බැරි වුණා බං. මේ ඔබගේ අර හොරෙන් තියන් ඉන්න තුවක්කුව ඒක පෙන්නලා බය කරන්න දෙපැයි බං. මේ මොකද්ද හොරු කතාව? ඈ මොකද්ද හොරු කතාව? මහත්තයෝ බඩු ටික කොහෙන්ද බාන්නේ? බඩු? ඇයි එදා ඕඩර් එකක් දැම්මේ? කැබිනට් 3යි. බා ඇඳන් 3යි. වොෂින් මැෂින් 4කුයි. වොෂින් මැෂින් 4? තාත්තා